ඇත්තටම මේ අල්ලන මත්ද්‍රව්‍ය මම මේක ගැන දන්න හින්දා මං කියන්නේ කලින් ආණ්ඩුවල මත්ද්‍රව්‍ය එහෙම මේ ආණ්ඩුවේ වගේ ඇල්ලුවෙත් නැහැ. ওই කිලෝ කීපයක් ඇල්ලුවා ඒවා එක්ක කුරක්කම් පිටි වුණා එක්ක මොනවා හරි වෙනින් මත්ද්‍රව්‍ය නෙමෙයි වුණා. එතකොට ඒකේ භයානකකම තමයි මත්ද්‍රව්‍ය ඇල්ලුවා කියලා පෙන්නුවට ඒවා ආපහු මේ මාකට් එකට යනවා මේ මත්ද්‍රව්‍ය. දැන් මේ ආණ්ඩුව කිලෝ ගණන් අල්ලනවා. මම කිව්වේ ජනාධිපතිතුමාට විතරයි මේ නීතියක් හදලා මොකද එතුමාට ඇත්ත උවමනාවක් තියෙනවානේ අපේ රටේ මිනිස්සු ගැන අපේ මිනිස්සු පවුනේ මම අවුරුදු ගාණක් තිස්සේ කියන එකක් තමයි අල්ලනේම ඒ වෙලාවේ ඩිස්ට්‍රොයි කරන්න කියලා. එතකොට අද මේ ආවෙත් එතුමාට ඒ කියන්නේ මේ කැඳවීමත් එක්ක තියෙන්නේ එතුමාගෙන් ඉල්ලීමක් කරා මේකට නීති හදන්න. මොකද ඇල්ලුවට පස්සේ නඩු භාණ්ඩයක් ඩිස්ට්‍රොයි කරන්න බෑ. ඒක නීතියේ තියෙනවා. ඒකට ගොඩාක් කරුණු තියෙනවා. හැබැයි මේකට අලුත් නීතියක් හදලා අල්ලපු වෙලාවෙම එතෙන්ට මැජිස්ට්‍රේට්ව ගෙන්නලා රස පරීක්ෂකලවත් ගෙන්නලා සාම්පල්ස් අරගෙන ඒ මත්ද්‍රව්‍ය ටික විනාශ කරන්න ඕනේ ඒ වෙලාවෙම අර සාම්පල්ස් තියෙන නඩුවට. එතකොට ඒක නීතියක් ඇටියට ඒක නීතියක් ගේන්න පුළුවන් කියලා මට හිතෙනවා. මොකක් හරි ක්‍රමයකින් ඒ ටික විනාශ වෙන්න ඕනේ විනාශ කරන්න ඕනේ. අදත් ජනාධිපතිතුමාට කිව්වා මේක කරන්න කියලා පොරොන්දු වුණා. එහෙම නීතියක් හදනවා කියලා ඒක පොරොන්දු වුණා එතුමා. මේ වගේ වැඩ අපි කලින් අයට අපි යෝජනා කරා. ඒ කියන්නේ මම නාකොටික් බියුරෝ ඉන්න කාලේ මම යෝජනා කරා. ඉතින් එහෙම උන්නේ නැහැ. එහෙම ඒ කාලේ දේශපාලකින්ට එහෙම මේක නවත්තන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මොකද ඒගොල්ලොත් මේවල පාට් කොටස්. ඉතින් ඒ නිසා මේ ගත්තු වැඩපිළිවෙල මේ කරන්න හදන දේ අවංකව ජනාධිපතිතුමා ඒක මෙතන හදවතින්ම මේකට උත්සාහ දරනවා කියලා මට ෆීල් වෙනවා සහ මිනිස්සුන්ට ෆීල් වෙනවා. එතකොට ඒ කරන සමස්ත වැඩේ ඇතුලේ ඒ අල්ලන කුඩු විනාශ කරන්න නීතියක් ගේන්න කියන එක තමයි මගේ ඉල්ලීම. හැබැයි මම මේ කියපු ප්‍රකාශය එක එක පේජ් වලින් වැරදියට අර්ථකථනය කරලා ඒ කියන්නේ මම මේ ආණ්ඩුව මේ විරුද්ධව ඇන්ටි ගවර්න්මන්ට් අදහසක් ප්‍රකාශ කරනවා වගේ එහෙම තමයි මේ ඕක ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මට ඒක කවන්නේ පව්වේ පේජ් අයත් ජීවත් වෙන්න එපා. ඒගොල්ලෝ පවුනේ මිනිස්සු මිනිස්සු නාම ක්වොලිටියක් තියෙන්න ඕනේ. කතා කරන දෙයට වගකීමක් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුවේ මේ ගෙනියන වැඩපිළිවෙලට රෙස්පෙක්ට් කරනවා. හැබැයි අර දේවලුත් වේය යුතුයි කියලා මම යෝජනා කරනවා. අනිත් එක මේ ආණ්ඩුවත් මම ගොඩාක් මිනිස්සු හිතගෙන මම මාලිමා මම ආදරේ මේ ආණ්ඩුවට හොඳ කරනකම් මිනිස්සුන්ට හොඳ කරනකම් ආදරේ. එතනින් එහා මිනිස්සුන්ට ජඩ වැඩ කරන්න ගත්තොත් අපි ඉන්නවද අඩේ අපි මේ ආණ්ඩුවට ඡන්ද දෙන්න කිව්වා අපි මේ ඡන්ද දුන්නා මේමයි දැන් මාර වැඩි මේ එහෙම ඉන්නේ මම එළියට බහින්න නැතුව මිනිස්සුන්ට එහෙම කොහෙද එහෙම අපි කැත වැඩ කරලා නැහැ අපි ඡන්ද දෙන්න කිව්වට මේ අපි රට ගැන හිතලා දැන් මේ ආණ්ඩුවේ දැන් බලන්න කුඩු අල්ලනවානේ කුඩු කිලෝ ගණන් යන්නන්නේ ඒකට මොනවද වෙන්නේ නම් දන්නේ මොකද අතන වෙන්නේ. හරි. වෙන්න ඕනේ මොකද්ද? ඒවා ඩිස්ට්‍රොයි කරන්නනේ නේ. හැබැයි ඩිස්ට්‍රොයි කරන්න නීතියක් නැහැ. මොකද ඒවා නඩු බාන්න. හැබැයි මුන් 159ක් ඉන්නවනේ. මේ කිලෝ ගණන් අල්ලන ඒවා ආපහු නිලධාරි ගාවට හෝ තව ආයතන වලට හරි ගියාම ඒවා ආයෙත් මේ එතකොට සංදර්ශන විතරයි. වෙච්චරක් ඇල්ලුවා අන්නේ මෙහෙම අල්ලලා එහෙම. හැබැයි ආයෙත් වෙළඳ පොළට ගිහිල්ලා. එතකොට ඒ අල්ලන්නේ ඒක වැඩක් තියනවා. නෑ. එහෙනම් ඒකේ වෙලේ පුච්චන්න ඩිස්ට්‍රොයි කරන්න බෑ ඒක නඩු භාණ්ඩයක්. එහෙනම් 159ක් ඉන්න හදන්න ඕනේ ඒ වෙලෙම ඩිස්ට්‍රොයි කරන්න මැජිස්ට්‍රේට් ගෙන්නලා මැජිස්ට්‍රේට්ගෙන් කිලෝ අපි හිතමුකෝ උදාහරණයක් ඇටියට කිලෝ 50ක් ඇල්ලුවා කියලා. ග්‍රෑම් 100ක් ඒ 50න් ගනි. සාම්පල් එක. අරගෙන සීල් තියලා රස පරීක්ෂකට නඩු බාන්න යවන එකට එහෙම වෙන් කරගෙන එලා මේකේ වෙලෙම ඩිස්ට්‍රොයි කරනවා ඕන මිනිස්සුන්ට පේන්නම.
ඇයි එහෙම නීතියක් මෙතන මේ රට මෙච්චර විනාශ වෙලා තියෙන එකේ තරුණයෝ මෙහෙම චපචා වෙලා තියෙන එකේ එහෙම නීතියක් ඇයි හදන්න බැරි? තිකෝ මේ ආණ්ඩුව ඒක හදන්නේ නැහැ. ඒක හදන්න එපා. මේ අල්ලනවා අල්ලලා නෑ ඉතින් අපි දන්නවනේ ඔයාලට වෙන දේ. මම ඉතාම ඉක්මනින් මම දන්නවා ඉතාම ඉක්මනින් මම ඉතින් මම මාලිමා පාස්සිකේ නෑ. මම මේ ආණ්ඩුවේ මොන හරි තියෙනවා නම් මට තේරෙනද මං කියනවා. හරිනම් මම කියන විදිහට කරන්නයි අර මේ අවශ්‍ය නෑ නැහැ. ඔබේ අදහස ඔබ කියන එක හොඳයි. ඔව් මගේ අදහස් කියනවා. මම මේ කියන්නේ මිනිස්සුන්ට. ඕගොල්ලෝ ඩොලර් මිලියන කතයි ඒවයින් බේරෙන්නත් නෙමෙයි කියන්නේ. ඕන මගුලක් ඕගොල්ලෝ කියන්නේ. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ට ආදරෙයි මම. මොකද දන්නවද හේතුව? සින්දු ටිකක් හරි අහන්න ඉන්නේ ඕගොල්ලන්. දැන් ගොඩක් අය මගේ සින්දු අහන්නෙත් නැහැ. දේශපාලන ප්‍රශ්න. දේශපාලන. මේ මාලිමාව ඒ කියන්නේ අනුර පෙන්වන්න බැරි වුන් මාවත් පෙන්වන්න බෑ. මාලිමාව පෙන්වන්න බැරි වුණා. එතකොට හුරු තක්කඩි ටිකට දැන් මේ ළඟදී මේ ආණ්ඩුවේ කලින් ආණ්ඩුවේ ඇමති මං අඳුරන එක ඉතින් පැත්තේ මට කියන කෝල් කළා මේ උඹව පෙන්වන්න බෑ බං දැන් අපේ උන්ට මං කෝ ඉතින් ඒක සාධාරණයි ඇත්තටම එහෙම පෙන්වන්න බැරුව යනවා මට එකම දේ ඕනේ මිනිස්සුන් සාමදාන මිනිස්සුන්ගේ ඔළුව වෙනස් වෙන්න කිසිම පක්ෂයකට අයිති නැති වෙන්නයි මට ඕනේ මේ රටේ මිනිස්සු එහෙම වුණොත් මේ රට අනිවාර්යෙන් දියුණු වෙනවා මොකද එහෙම වුණොත් මේ මාලිමාවට වුණත් බයස් වෙන්නේ නැහැනේ මිනිස්සු. ඡන්දෙ දුන්නා කියලා. වැරදි දේ කතා කරනවා. එතකොට අර යුද්ධ දිනුවා කියලා අරව කිරි අරගෙන මේ යුද්ධය හදපු එකව බලන්න යන්නේ නැහැ. මට ඕනේ මිනිස්සුන්ව මේ කියන්නේ සංගීත විජේසූරියට උනත් මේ අනවශ්‍ය මොට ආදර කරන්න ඕනේ නැහැ මිනිස්සු. You're watching the Life Traveler channel.